අවදාවත් ආදරේදී වංචා කරන්න එපා. වංචා කරන්න එපා, බොරු කරන්න එපා. ආදරේදී කාබරි කෙනෙක්ව රබට්ටනවා වංචා කරනවා කියන්නේ අපි තව කෙනෙක් හින්දා තව කෙනෙක්ව දාලා යනවා කියන්නේ. කියන්නේ අපි කියන්නේ දෙන්නෙක් අතරට තුන්වෙනි පාර්ශවය આવුත් ඒ තුන්වෙනි පාර්ශවයක් හින්දා අතාරිනවා කියන්නේ. කවදාවත් ඒක කරන්නත් එපා, ඒක වෙන්න දෙන්නත් එපා. මොකද ඒකයි පුදුමාකාර පාප කර්මයක්. ඒක ගිවා ගන්න බැරි පාප කර්මයක්. මොකද ඒකට හේතුව අර තනිවෙච්ච පුද්ගලයා විඳින මං කලින් කිව්වා වගේ විඳින දුක, වේදනාව, ඇස් වලින් වැටෙන කඳුළු, ගෙවිච්ච කාලේ හැංගීම් ඒවයි අපිට කවදාවත් මිල කරන්න බෑ. හොඳට ඉන්න මිනිස්සුගේ ජීවිතය අපායක් කරන්නත් පුළුවන්. අපායක් වෙච්ච ජීවිතයක් දිව්‍ය ලෝකයක් කරන්නත් පුළුවන් ආදරයකට. බලා ඉන්නම් කල්ප ගණක් වුණත් මං එදකී කතා සිත පතුලේ තියා